ඉතින් සුබ දවසක් ඕගොල්ලන්ට. ඔන්න අද වීඩියෝ එකෙන් දකින්නේ ඕගොල්ලෝ කැනඩාවේ වගා බිමක් පටන් අරගෙන ඒක අවසන් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ කන්සෙප්ට් එකම තමයි කැනඩාවේ තියෙන ෆාම්ස් වල සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාවේ වගේ අපිට හැමදාම වගා කරන්න බැහැ. ග්‍රීන් හවුස් එකක් තියෙනවා නම් මිසක් අපිට සාමාන්‍යයෙන් බෑක්යාඩ් එකේවත් ෆාම් එකකවත් අවුරුද්ද පුරාම වගා කරන්න බැහැනේ. සමයක පටන් ගන්නවත් එක්කම අපි පැල හිටවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මැයි අග විතර පටන් ගත්තාම අගෝස්තු සෙප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට අපේ වගාව අපේ සම්පූර්ණ අස්වැන්න ලබාගෙන අපි වගා කරපු බිම සකස් කරන්න ඕනේ ලබන අවුරුද්දේ වගා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්. වින්ටර් එක පටන් ගත්තත් එක්කම ස්නෝ වැටෙනකොට පොළවට ස්නෝ වල තියෙන ස්වභාවික ලවණ වර්ග පසට අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට අපේ වගා බිම සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ පරණ ශාක අපි හිටවපු ගස් ඒවා අයින් කරලා පස බුරුල් කරලා සකසලා තියන්න ඕනේ. එතකොට තමයි ඊළඟ වසරේ අපිට සමයකේදී ලැබෙන අස්වැන්න ඉතා හොඳින් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ෆෝල් එක ආවහම මිනිස්සු කරන්නේ මේ කොළ ඔක්කොම එකතු කරලා අපිට තියෙනවා පේපර් බෑග්, බ්‍රවුන් කලර් පේපර් බෑග් ඒවා දාලා ගාබේජ් ගෙනියන්න එන දවස් තියෙනවා වෙන් කරලා. ඉතින් එදාට අපේ ගේ ඉස්සරහා තියලා තියන්න ඕනේ පැක් කරලා මේ සියලුම වියලි පත්‍ර කොම්පෝස්ට් වලට ඒගොල්ලෝ ගෙනියනවා. ඉතින් අපේ ගේ පිටිපස්සේ තියෙන මේ පුංචි කැලෑව අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන් මෙහි ගෙවල් එක ළඟ තියෙනකොට ගෙයක් පිටිපස්සේ තව ගෙයක් තියෙන. ඉතින් අපි ඇත්තටම හරිම වාසනාවන්තයි මේ ලෑන්ඩ් එක ලබා ගන්න ලැබීම ගැන. මොකද ගේ පිටිපස්සේ තියෙන මේ ඉඩ හින්දා අපිට ගොඩාක් දේවල් කොම්පෝස්ට් හදාගන්න, විශේෂයෙන්ම වත්තෙන් ඉවත් කරන සියලුම කොළ අපිට මේ පිටිපස්සේ කැලෑවට දාලා ලබන අවුරුද්ද වෙනකොට හොඳට කොම්පෝස්ට් අරගෙන අපිට පුළුවන් අපේ පැලවලට දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඔක්කොම අයින් කරලා දැන් ඔන්න අන්තිමටම අපේ වගාවේ තීච්ච අස්වැන්න අපි මේ ගන්නෙ. මොකද ලීක්ස් තමයි අපි අන්තිමටම අරගත්තේ. හැබැයි මේ පාර ඔයගලන්ට පේනවා ඇති මේ ලීක්ස් ගස් එච්චර සරුවට වැඩිලා නැහැ. නමුත් ඒවා ගොඩක් හොඳයි. මම සරුවේ කියලා කිව්වේ සාමාන්‍යයෙන් ලීක්ස් ගහ මීට වඩා ටිකක් මහතට පළලට වැඩෙනවා. මේ පාර ලීක්ස් ගොඩාක් හීනී. මේ තියෙන්නේ අපි අල වගා කරන හැටි. අල වගා කරන්නේ අපි ඉතින් ඇත්තටම අල මෙහි හරිම ලාභයි. ඉතින් අපි ආසාවට තමයි මේ විදිහට අපි පොටේටෝස් තමන් කරලා දානවා මේ වගේ ලොකු බේසින් එකක. දැන් අපි ඒකේ තියච්ච අන්තිම අල ටිකක් ගත්තා. ඊට පස්සේ මේ විදිහට මේ බේසින් එක හොඳට කොළ වලින් පුරවලා අයින් කරලා තියෙනවා. තාමත් ඉතින් මේ බෝංචි ගස්වලත් පොඩි කරල් ඒවා එච්චර පෝෂ්‍යදායී විදිහට හැදිලා නැහැ. අන්තිම අස්වැන්න හින්දා ඔන්න ඉතින් ඒ ටිකත් අපි කඩන්න ගත්තා. දැන් ඊට පස්සේ මේ බෝංචි ගස් ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. ඒකම මේ හිටබලා තියෙන ඔක්කොම කෝටුලි ඒ සියලුම දේවල් අපි වීසි කරන්නේ නැහැ. එකතු කරලා අරන් තියනවා ඊළඟ සමයකේ වගාවට. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි අපිට ඒවට අවශ්‍ය කරන මේ කෝටු උණ කෝටු අපි ගන්න ඕනේ සල්ලි වලට. ඉතින් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ගේ පිටිපස්සේ කැලෑවකුත් තිබිලා ඇයි අපි කෝටු සල්ලි වලට ගන්නෙ කියලා. ඉතින් කැනඩාවේ එහෙම තමයි. අපිට නීතියෙන් අවසර නැහැ මේ කිසිම ශාකයක් කපන්න සහ ඒවයේ තියෙන මේ ශාකාතු වලට හානි කරන්න බෑ. අපේ පිටිපස්සේ කැලෑවක් තිබුණත් අපිට මේ කෝටු කපන්න බෑ මේ ගස් වලින්. කවුරු හරි දැක්කොත් ඒගොල්ලන්ට පුළුවන් සිටි එකට ඒක report කරන්න. ඒකම අපිට ලොකු ෆයින් එකක් ලැබෙනවා එහෙම දෙයක් කවුරු හරි report කරොත්.
ඉතින් ඔන්න දැන් බැක්යාර්ඩ් එකේ ඔක්කොම අස්වැන්න අපි ඉතුරු වෙච්ච ටික ගත්තා. තක්කාලි තියෙනවා හැබැයි අමු තක්කාලි, අල, ඒ වගේම කේල් කොළ, බීට්රූට්, ඒ වගේම බෝංචි, ඒ වගේම මාළි මිරිස් ටිකකුත් අපි එකතු කරගත්තා අන්තිම ටික. ඒ වගේම ලීක්ස්. දැන් සීතල ඇවිල්ලා හින්දා අපි තවත් මේ එළවලු ගස්වල තිබ්බොත් ඒවා සීතලට අහු වෙලා තනි කර තද කළු පාට වෙනවා. ඉතින් එතකොට මොනම විදිහටවත් කෑමට ගන්න බෑ. ඉතින් ඒ හින්දා මේවා බාගෙට හැදිලා තිබුණත් අපි මේ වෙලාව වෙනකොට ගලවලා අයින් කරන්න ඕනේ. ඔන්න ඒ ඇස්සේ මට අලුත් අමුත්තෙකුත් හම්බුණා. බලන්නකො මේ බීටල්ගේ ලස්සන. දැන් ඉතින් මේ වෙලාව වෙනකොට හොඳටම බඩගිනි මහන්සි. අපිට බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකත් මිස් වුණා. මොකද අපි උදේම බෑක්යාර්ඩ් එකට ආව හින්දා දැන් ලන්ච් එකට ටයිම් එක ලඟ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතුවා එකපාරම ලන්ච් එක හදන්න. අපේ මම දැන් යන්නේ මේ ටික උයන්න. අන්න බැක්යාර්ඩ් එකෙන් කඩාගත්ත ලීක්ස් වලින් රසම රස ලීක්ස් වැදුමක් හදන්න තමයි හදන්නේ. බැක්යාර්ඩ් එකේ එකතු කරගත්ත අනිත් දේවලුත් දාලා.
ඔන්න ඉතින් ලීක්ස් පැතුම හදලා ඉවරයි. ඉතින් මේ ලීක්ස් පැතුමට ලීක්ස් විතරක් නෙවෙයි අල, තක්කාලි, ඉදුණු මාළු මිරිස්, ඒ වගේම ලීක්ස්, උම්බල කඩ මේ හැම දෙයක්ම එකතු කරලා ගොඩක්ම නිව්ට්‍රිෂස් ඩිෂ් එකක් හැදුවා. දැන් ඉතින් බත් එක ඉදලා ඉවරයි. ඉතින් අපි බත් එක කන්න තමයි හදන්නේ මේ ලීක්ස් බැදුමත් එක්ක. කලින් හදපු චිකන් කරි එකක් තියෙනවා. ඉතින් අපි දැන් ලන්ච් එක ගන්න තමයි සූදානම් වෙන්නේ.